කියන්නේ පොයින්ට් එකට. මොකද මේ විහුවකතන වලදී ඒ දීලා තියෙන ඉඩ ඇති. සමහර ළමයි පිටු ගණන් ලියන. ඒක වැඩක් නැහැ. දීලා තියෙන ඉඩ ඇති. ඒ වගේ අර ඒවට ලූස් උත්තර ලියන්න එපා නිකන් අර බාල උත්තර. දැන් මොන හරි දෙයක් ඇහුවා මේක කරන්න නිවැරදි වෙන්න වඩා හොඳට කරන්න ඒක නිසා තමයි හැමෝම කරන්නේ. නමුත් ඒක හරියට ලියන්න ඕනේ. නිවැරදි කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා ඇහුවා මොකක් හරි එකට හරියට හේතුවක් කියන්න ඕනේ. ඒ නිසා විහුවකතවලදී පුළුවන් තරම් පොයින්ට් එක ලියන්න පුළුවන්කම තියෙන්න ඕන ඕගලන්ට. ඒකත් ආයේ පාස් පේපර්ස් වල ගොඩාක් ප්‍රශ්න දැන් පාස් පේපර්ස් වල මේ තියෙනවා. මොකද ආයේ ඒවා තමයි නැවත නැවත අහන්නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක. ඒ නිසා පුළුවන් තරම් අර විහුවකතවලදී අර මම කිව්වා වගේ දීන තියෙන කාල සීමාව තුළදී ඒ අහලා තියෙන දෙයට උත්තරේ ලියන්න. දී ඇති වාත ස්කන්ධය. පුළුවන් ප්‍රමාණය කියන එක මොකක්ද කියන තේරුමක් නැහැ. ඒ නිසා වැදගත් වචනේ තමයි වාත ස්කන්ධය නැත්නම් මවුල සංඛ්‍යාව. අන්න ඒ වගේ තියෙන්න ඕන. නිකන් ගොඩල්ලා කියන්නේ වාත ප්‍රමාණය. ඒතකොට ලකුණු හම්බෙන්නේ නැහැ. වාත ප්‍රමාණය කිව්වම මේ ක්වොලිෆයි වෙන්නේ නැහැ මොකක්ද කියලා. ප්‍රමාණය කියන්නේ මොකක්ද? දැන් මගේ ප්‍රමාණය කිව්වම බර වෙන්නත් පුළුවන්, උස වෙන්නත් පුළුවන්, මහත වෙන්නත් පුළුවන් ඕනයක් කරනවා. ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ එතන වාත ස්කන්ධය හරි මවුල සංඛ්‍යාව හරි. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ දන්නවා හරියට ලියා ගන්න නැහැ. ඒ නිසා විහුවකතවලදී හරි වචන ටික ලියන්න අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. අනිත් එක පොයින්ට් එක ලියන්න. හරි කෙලින් එකෙල්ලේ උත්තරේ ඇයි මෙහෙම කරනවා නම් ඇයි මෙහෙම කරන්නේ. එතකොට ඊළඟට රචනා ප්‍රශ්න වලදී මගේ උපදෙස් තමයි ඕගොල්ලෝ පොඩ්ඩක් රචනා ප්‍රශ්න ඉස්සෙල්ලා කියවලා බලන්න එකපාරට කරන්න යන්න එපා. රචනා ප්‍රශ්න වලදී ඇත්තටම රචනා කියවල දැන් ෆිසික්ස් පේපර් එක රචනා නෙමෙයි අහන්නේ. ගණන් හදන්නනේ තියෙන්නේ. රචනා කියලා කිව්වට. ඉතින් ඒ නිසා එකපාරට ගණන් හදන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න විනාඩි 5ක් 8ක් 10ක් දීලා ප්‍රශ්න පත්‍රය පුරාම බලලා තමුන් ලේසි ප්‍රශ්න හතරක් තෝරගන්න. ගොඩාක් දරුවෝ කරන වැඩක් තමයි. මොකද ගොඩක් කාට ප්‍රශ්න මේ තෝරා ගැනීමට තියෙනකොට සමහරලාට සමහර ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන් සමහර ඒවාට සාපේක්ෂව. ඒක ප්‍රශ්න පත්‍රයක තියෙන දෙයක් ඇත්තට. ප්‍රශ්න 8ම සම්මට්ටමකට දාන්න හරි අමාරුයි. සමහර කොටස් වලින් ප්‍රශ්න ටිකක් ලේසි වෙන්න පුළුවන් සමහර ඒවාට වඩා. ඉතින් ඒ නිසා එකපාරට පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න එපා. පොඩ්ඩක් කාලය ගියාට කමන්නේ පොඩ්ඩක් බලන්න තමුන් සිසාරා කියන්නේ ප්‍රශ්නේ දිගටම අකුරක් නැහැර කියවන්න යන්න එපා. ඒක වෙලා යනවා. බලන්න තමුන්ට කරන්න පුළුවන් ප්‍රශ්න හතරක් මොනවද? සමහර ළමයි මුලින්ම ප්‍රශ්න හතර තෝරගන්න මුල් ටික. සමහරට අග තියෙනවා ටිකක් ඉඩවල දැන් ගිය පාර ප්‍රශ්න පත්‍රය ගත්තොත් ගිය පාර ඡේද ප්‍රශ්නේ ඊටාම ලේසි. සාමාන්‍යයෙන් ඡේද ප්‍රශ්න ලේසි. ඡේදයක් දීලානේ අහන්නේ